හෝ පොඩ්ඩක් කොහොම නවතින්න. අද අපි බලමුද ඉදිරි පැය 48 ඇතුළත ඔයාට විශ්වයෙන් ලැබෙන පණිවිඩය මොකක්ද කියලා. පොඩ්ඩක් ඉන්නකෝ. ඉදිරි පැය 48 ඇතුළතදී ඔයාට කියන්න පුළුවන් ඔයාට මුදිගතුගෙන තියෙන ආදරණීය සෞන්දර්යයට ප්‍රිය කරන හොඳ තීක්ෂණ බුද්ධියක් තියෙන තරුණයෙක් හෝ තරුණියක්. හරිද? ඒ වගේ මනසක් තියෙන පුද්ගලයෙක් අනිවාර්යෙන්ම ඔයාලට මුණ ගැහෙනවා. නැත්තම් ඒ වගේ පුද්ගලයෙක් ඒක සාමාන්‍යයෙන් ගැහැණු ළමෙක් වෙනවා නම් එයා පොඩක් දඟකාර වෙනවා. ඒ කියන්නේ දඟකාරකමක් වගේ තියෙන දඟ කරන කෙනෙක් වගේ පිරිමි ළමෙක් නම් ටිකක් අර කොමල ගති තියෙන ඒ වගේ කෙනෙක් ඔයාට මේ පැය 48ට ඇතුළත මුණ ගැහෙන්න පුළුවන් කතා කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් මෙයා එතන චිත්ත විගේ වශයෙන් අවදානම් තැනත් කියන්නේ චිත්ත විබරක් සිතන කෙනෙක් මෙයා. ඉතින් ඒ කියන්නේ මෙයාට කවුරු නමුත් මෙයාට ඔයාගේ ආදරය කරුණාව සෙනෙහස දයාව කියන ඔයාලගෙන් අවශ්‍ය වෙන කෙනෙක් ඔයාලට මුණ ගැසේවි. නැත්තම් කතා කරાવી කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඉදිරි පැය 48 ඇතුළත ඔයාලට සමහරට ඔයා ගෘහ භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන් කියලා මට පේනවා. ඒ වගේම මෙහෙම ඔයාට දැන් මේ වඩාත් හොඳ තත්ත්වයේ පවතින කළමනාකරණයන් හා සම්බන්ධ අතර වෙහෙස මහන්සියෙන් වැඩ සිදු කරන අවසාන විවේකයක් ඔයාට පොඩි විවේකයක් හම්බ වෙනවා ඉදිරි පැය 48 ඇතුළත මට කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලා උද්‍යාන ආශ්‍රිතව මොකක් හරි සම්බන්ධකමක් පෙන්වන්න කරන එක්ක ඔයා උද්‍යානයක් ආශ්‍රිතව ගැවසෙනවා නැත්නම් උද්‍යානයකට යනවා නැත්නම් ඒ ආශ්‍රිත මොකක් හරි වැඩ කටයුත්තක් ඔයාට කරන්න තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ මුදලට ගත හැකි සැප පහසු වින්දනයක්. ඒ කියන්නේ ඔයා සමහරට ඔයා රෙස්ට් කරන දවසක් වෙන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් රෙස්ට් කරන්න පුළුවන්. ඔයා මහන්සිලා පොඩ්ඩක් වෙහෙසෙනවා ගන්න පොඩ්ඩක් එළියට යන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙනවා. ඉතින් මේකේ ඉතින් ගොඩාම පෙන්වන්නේ ඔයාගේ යහපත් අභිප්‍රායන්, ඔයාගේ සෞභාග්‍ය, ඔයාගේ මූලිකම කටයුතු පිළිබඳව ඔයා හොඳ බුද්ධියකින් කටයුතු කරනවා කියලා මට පෙන්වන්න පුළුවන්. ඉතින් මේකේ පෙන්නන්නේ හරි. මේකෙන් ඔයාලට කියන්න පුළුවන් ඉතින් ඔයාගේ රහස මොකක් හරි කවුරු දැනගන්නවා කියලා මට කියන්න පුළුවන්. ඉතින් බොහෝ වෙලාවට මේ කාඩ් පතේ කියවන විදිහට ඔයා කාන්තා පාර්ශවයෙන් ප්‍රබල බලපෑමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හරිද? ඉතින් පැහැදිලිව ඔයාගේ සමඩ ඔයා රහසක් කියලා තියෙනවා හරි කාන්තාවකට එයා එක පොඩක් කියන්න පුළුවන් කියලා ඉලි කරන්න පුළුවන් කියලාත් මට පෙන්නනවා. ඔයාට පිරිමි කෙනෙක් වෙනවා නම් ඉතින් ඔයාගේ ළඟම ඉන්න කාන්තාවක්. හරිද? ළඟම ඉන්න කාන්තාවක් ඉතින් නියෝජනය කරනවා පිරිමි කෙනෙක් මේ රීඩින් එක දකිනවා නම් ඉතින් ඔයාගේ වඩාත්ම වැදගත් කාන්තාවක්. එයාට රහසක් හෙළි වෙන්න පුළුවන්. රහසක් හෙළි කරන්න පුළුවන්. ඒ වගේ දේකුත් පොඩ්ඩක් කියනවා. ඉතින් කල්පනාවෙන් පොඩ්ඩක් ඉන්න. ඉතින් මේකෙන් ගොඩක්ම කියවෙනවා බලය, ආධ්‍යාත්මික ශක්තිය සහ භවාංග සිත. කියන්නේ යටි සිත කියන එක තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම මේ කාඩ් පතින් ධර්ම ශක්තිය සහජ ඥානය ප්‍රතිභාවද ඊට සම්බන්ධ වෙනවා. ඉතින් මේකට කියන ඔයාගේ ස්වාභාවික ඥානයවත් ඔයාගේ ඉව පිළිබඳව පොඩක් කල්පනාවෙන් ඉන්න. ඉතින් ඔයා පොඩක් ඉව කරලා බලන්න කවුද මේ මොනවද මේ එළියට දෙන්න මගේ පොඩක් ඒක ඉතින් බලන්න පොඩක් ඉතින් වැඩි රහස් කියනකොට පොඩක් කල්පනාවෙන් රහස් කියන්න. තමන්ගේ දලොන්ටඩි කියන්න යන්න එපා කියලා මම ඉතින් ඔයාට කියනවා. මේ විශේෂයෙන් ඔයාට මේ පරිවිඩය හම්බුනා අනිවාර්යෙන් මේක ඉස්නට් වෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා අම්මට ලයික් එකක් දාන්න, ෆලෝ එකක් දෙන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. Thank you.